පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. දශක ගණනාවක් මුළුල්ලේ මෙරට සිනමාවෙහි ප්‍රේක්ෂක හදවත දිනාගත් ප්‍රවීණ තාරකාවක් පිළිබඳවයි මේ කනගාටුදායක පුවත. මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. 1978 වසරේදී ස්ලේව් ඔෆ් ද කැනිබල් ගෝඩ් ඉතාලි සිනමා පටය හරහා සිනමාවට පිවිසෙන ඇය පසුව තවලම බාදුරාමල් රෑමනමාලි හිතත් හොඳයි වැඩත් හොඳයි වැනි සිංහල චිත්‍රපට රසකට රංගනයෙන් දායක වී තිබෙනවා. එමෙන්ම 1985 වසරේදී චාල්ස් ඒන්ජල්ස් චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ සුරදූතයෝ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර එය ඇගේ රංගන දිවියේ උච්චතම අවස්ථාව බවටද හැඳින්විය හැකියි. සුරදූතයෝ චිත්‍රපටය මෙරට සිනමාවේ ප්‍රවීණ සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාදු මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ අතර මෙය රූගත කිරීම 1983 වසරේදී ආරම්භ කළද එවකට පැවති කළු ජූලිය හේතුවෙන් රූගත කිරීම ප්‍රමාද කිරීමට සිදු වූවා. එම සිනමා පටය සඳහා ඇයට අමතරව විශාකා සිරිවර්ධන සහ රෝසි සේනානායකද රංගනයෙන් දායක වූවා. සුරදූතයෝ චිත්‍රපටය තුළින් මද්‍රව්‍ය ජාවාරම ව්‍යාජ මුදල් නෝටු මුද්‍රණය කිරීම වැනි ක්‍රියාවන් පිළිබඳ නිරූපණය වූ අතර එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙමින් අකුෂ්ලා සෙල්ලයා මහත්මිය විශිෂ්ට රංගනයකද නිරත වූවා. එමෙන්ම තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිලියකසේම නිරූපිකාවකද වූවා. මේ යන විට ඇය 67 වන වියෙහි පසු වූයේ. මෙරට සිනමාවෙහි රසික හදවත දිනාගත් ජනප්‍රිය සිනමා නිලියකසේම නිරූපිකාවකද වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මියට නිවන් සුව ලැබේවා. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.